තමාව නොදැන සිටි බව කියා සිටියේය. කොටදෙනියාව පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ ලැබුණු තොරතුරු මත පොලිසිය ක්‍රියා කළා මිස කිසිවෙකුටත් අසාධාරණයක් වන විදියට පරීක්ෂණ නොකළ බවයි. පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20000කට ආසන්න පිරිසක් පීඩාවට පත්වී සිටිති. ඉන් පුද්ගලයන් 709 දෙනෙක් අවතැන් වී ඇති අතර ඔහු අවතැන් කඳවුරු 11ක රඳවා සිටිති. ගින්ගඟ හා නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් පහත් බිම් ජලයෙන් යටවීම නිසා මෙලෙස පිරිස් පීඩාවට පත් වී සිටින බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 13057කුත් මාතර 6154 දෙනෙකුත් මෙලෙස පීඩාවට පත්ව ඇත. මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 521 දෙනෙකු අවතැන් වී ඇති අතර ඔවුහු කඳවුරු 6ක රඳවා සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ කඳවුරු 5ක පුද්ගලයන් 188 දෙනෙක් රඳවා සිටිති. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14 තුලම පහත් බිම් ජලයෙන් යට වී නිවාස රැසකට හානි සිදු වී ඇත. ප්‍රවෘත්ති අවසන් කිරීමට සිරස්තල යලිත්. චන්ද්‍රිකාට බෝම්බ ගැසූ දෙදෙනා වරදකරුවන් වේ. පළාත් මැතිවරණය කල් නොදමන බව අගමැති පවසයි. නිදන් නඩුව යට ගැසූ නියෝජ්‍ය පොලිස්පති හා ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ් භාරයට ගැනී. ජනාධිපති කොමිසම ඇමති සුසිල්ගෙන් පැය 2ක් ප්‍රශ්න කරයි. පොළොන්නරුව රෝහලේ වාටු 3ක් ජලයෙන් යට වේ. ජනමාධ්‍ය නිවහන ගැන සති 2කින් වාර්තාවක් ඉල්ලයි. පවුල් සෞඛ්‍ය සේවිකා පුරප්පාඩු 1600ක් කඩිනමින් පුරවයි. කොටදෙනියාවේ දැරියගේ ඝාතනයට සැකකළ අය නිදහස් කෙරේ. මහවැස්සෙන් 20000ක් පීඩාවට. රන්සර ප්‍රවෘත්ති සමාප්තයි. සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළු වන්න අප වසනා නවාතැනෙ කවුළු නිබඳ ඇර තබන්න. සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළු වන්න අප වසනා නවාතැනෙ කවුළු නිබඳ ඇර තබන්න. ඒ සුළඟින් මුල් ඉදිරි අතරමංව දිව නොයන්න ප්‍රඥාවේ මිනි පහනින් එළිය ලබා රැඳී ඉන්න. ඒ දුන්නේ පාටවලින් පියවි දැස අන්ධ නොවන මුළු සක්වල ගීනාදය ඔබ සමනට රැගෙන එන්න. වඩබාගිනි නැගෙන තැනක සිහිලැල් පෙම් තිය විසින්න. දනින් නැටෙන මිනිසත් බව ඔසවා සිහසුන තබන්න. සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළු වන්න අප වසනා නවාතැනෙ කවුළු නිබඳ ඇර තබන්න. සතර දිගින් එන සුළඟට සතර අතින් ඇතුළු වන්න අප වසනා නවාතැනෙ කවුළු නිබඳ ඇර තබන්න. නගරේ දවස් දෙසතියකින් පැවැත්වෙන කෙටි නාට්‍ය උළෙලක් සිඩ් නගරේ කලාකාරයින් අතර පසුගිය වසරේදී ආරම්භ කර මේ කෙටි නාට්‍ය උළෙල විශේෂයෙන් ජනප්‍රිය වුණා. ඒ වගේම මේ අපේ සිඩ් නගරේ සංස්කෘතික ජීවිතයේ අලුත් පියවරක් හැටියට හඳුන්වන්න පුළුවන් මේ වගේ නාට්‍ය උළෙලක් සංවිධානය කිරීම. දැන් මේ සම්බන්ධව
උරදී ක්‍රියා කරන එහි මූලිකත්වයෙන් ක්‍රියා කරන නිහාල් රූපසිංහ මහතා අප සමග සම්බන්ධ වෙනවා රන්සර අසන්නන් සඳහා ඒ පිළිබඳව සංවාදයක දෙන්න. නිහාල් ආයුබෝවන්. ආයුබෝවන් පාලිත. නිහාල් දැන් මේ කෙටි නාට්‍ය උළෙල මම හිතන සිංහල සංස්කෘතික හමුවේ අනුග්‍රහය ලැබුණා. ගිය වසරේ පළමු වරට ආරම්භ කළා. දැන් මේ වසරේ දෙවන වරටත් පැවැත්වීමට සංවිධානය කළ තියෙනවා. තව දෙසතයකින් ඔක්තෝබර් 17 වෙනි දින. දැන් ඔබගෙන් අහන්න කැමතියි අපගේ රන්සර අසන්නන් සඳහා දැන් මේ වගේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මුල පෑදුනේ කොහොමද? පදනම් වැටුනේ කොහොමද කියලා. කාලික ගියවර වගේම මෙවරත් සිංහල සංස්කෘතික හමුවේ අනුග්‍රහය අපිට ලැබෙනවා විවිධ ආකාරයෙන්. මේ පවත්වන රේඩියෝ සංවාදයක් ඒකේ පළවෙනි කොටස. ඒක කොටසක්. ඉතින් පහුගිය අවුරුද්දේ 2014 කොමිටුවේ මග පෙන්වීම යටතේ අපි ඒක ආරම්භ කරා. මෙවර කමිටුවේ මම හිතනවා ඒගොල්ලන්ට වැඩ අධික වෙන නිසා එළින් වෙලාව ගමන්න යොදවන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ නොකඩවා කළ යුතු දෙයක් විදිහට විශ්වාස කරන නිසා ඒ වගේම මේවට කැපවෙච්ච නාට්‍යයට කැපවෙච්ච විශාල පිරිසක් මෙහි ඉන්නවා. ඒක ඇයිගේ උනන්දුව නොකඩී නොබිඳී පවත්වාගෙන යනට උවමනා නිසා එහෙම අවශ්‍යයි කියලා විශ්වාස කරන නිසා තමයි මේ වසරෙත් ඒ ගියවර වගේම සංස්කෘතික හමුවේ අනුග්‍රහය යටතේ මේ පවත්වන්න තියෙන්නේ කලේ. ඉතින් අතරම පාලිත හොවා ඇයි මෙහෙම දෙයක් අදහසක් පාවුනේ කියලා. අතරම ඒක මේ මම හිතන්නේ ඒක ස්වභාවිකවම පැනගෙන දෙයක්. දැන් මාපක් මහරංගන ගත්තම ඒකේ ලැබෙන්නේ එක නාට්‍යයකට හෝ දෙකකට පමණයි. මොකද ඒ තිබෙන කාල සීමාව නිසා, කාල සීමාවේ ප්‍රශ්න නිසා. ඉතින් නමුත් ඊට වැඩි නාට්‍ය ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමේ වේදිකාවක් තනා දීමට ඒ කියන්නේ විශාල උනන්දුවක් තිබෙනවා. අවුරුදු ගානක් තිස්සේ නාට්‍ය කරන පිරිසක් අපවෙච්ච පිරිසක් මෙහි ඉන්නවා. ඉතින් ඒකට වේදිකාවක් තනා දීම තමයි අපේ අරමුණ. ඒ වගේම මේ සිඩ්නි අර පාලිත කිව්වා වගේ සිඩ්නි සංස්කෘතිය දින දර්ශනයට අලුත් වර්මාදිලියේ විනෝදයක් රසඥතාවය වෙනස් රසඥතාවයක් ලබා දීමට කරපු උත්සාහයක් තමයි මේ කෙටි නාට්‍ය වල. නිහාල් මහාන කැමති දැන් ඔබ ගිය වසරේ පළමු වරට සංවිධානය කළ නාට්‍යවලදී සියම් සාර්ථකත්වයක් නිසා තමයි එයින් මේ ධෛර්යමත් වෙලා මේ වසරේත් මේ නාට්‍යවල සංවිධානය කරන්න වැඩපිළිවෙලක් දාලා තියෙන්නේ. දැන් ගිය වසරේ නාට්‍යවල පිළිබඳ යමක් කියන්න පුළුවන්ද? ඒ සාර්ථකත්වයේ හෝ ඇත්තම පාරට ගිය වසරේ තිබිච්ච ඒ තිබුණු සාර්ථකත්වය නිසාම තමයි අපි ඔය දිරිගැන්වීමක් ලැබුණේ හැමෝටම. මතක හිටින සංදර්ශනයක් විනෝදාත්මක මේ වසරේ විනෝදාත්මක දවසක් වුණා. ඒ දවස පහුගිය ඔක්තෝබර් මාසේ 10 වෙනිදා. ඒ නිසාම තමයි මේ වසරේත් අපි කරන්නට අපි දිරිගැන්වුනේ. දැන් ගිය වසරේ අපි නාට්‍ය 7ක් ඉදිරිපත් කරා. ඒ අයම ඒ අරුණම තවත් විවිධ අලුත් අයත් මේවර ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් ගිය වසරේ අපි නාට්‍ය කෙටි නාට්‍ය මිනිත්තු 20ට අඩු කෙටි නාට්‍ය 7ක් රඟ දැක්වුවා. ඒ අතරතුර සංගීතාංග සජීවීව රඟ දැක්වුවා. ඉතින් බොහෝ දෙනාගේ අදහස් වුණේ හරිම අහිංසක විනෝදයක් ලැබුවා. ඒ වගේ දෙයක් අපි කලින් බිඳලා තිබුණේ නෑ. හරිම අපිට මේ අර ලංකාවේ ගතිය දැනෙනවා කියලා. මොකද අපේ ජන ජීවිතේ ගොඩක් රසමුසු තැන් ගොනු වෙන්නේ නාට්‍ය හරහා. අපි කොහොමත් මම හිතනවා ස්වභාවිකව අපි මොම පොඩි කලාකාරයෝ නාට්‍යකාරයෝ. ඉතින් ඒ අපේ අතරම පුරුදුයි. හැම අපේ පාසල් හරහා හැම දෙයක්ම අපේ නාට්‍ය අපිට ගම්මඩු ගත්තත් දෙවල්මඩු ගත්තත් නැත්නම් සලුපාලිය ගත්තත් හැම දෙයකම අපේ නාට්‍ය තියෙනවා. ඉතින් අපේ නාට්‍ය අපේ ජීර්ණ වෙලා තියෙන. ඒ නිසා අපේ නාට්‍ය අලුත් දෙයක් නෙමෙයි. ඒක නිසා අපේට දැනෙනවා මේක අපේ දෙයක් කියලා. ඒක තමයි මම හිතනවා අපි ලබාගත්තු ජයග්‍රහණය. අපේ කියන දෙයක් කියන්නේ සරල වින්දනයක් මේ ලබා දෙන්නට අපිට පුළුවන් වුණා. ඒ දිරිගැන්වීම තමයි මේවරත් අපි දිරිගැන්වීමෙන් තමයි මේ පාරත් අපි වඩා හොඳට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි නිහාල්. ඔය දැන් එතකොට ඔබට කියන්න පුළුවන් මේ වසරේ නාට්‍යවලදී
විශේෂතා මොනවද? කොපමණ නාට්‍ය තියෙනවද? පසුගිය වසරට වඩා තියෙන වෙනස්කම් මොනවද? ඔව්. ගිය වසරේ නාට්‍ය ඉදිරිපත් කරපු අයට අමතරව කීප දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා නාට්‍ය ඉදිරිපත් කරන්නට. ඉතින් අපිට කාලය පිළිබඳ ප්‍රශ්නකුත් මතුවලා තියෙනවා. ඉතින් නම් වශයෙන් කියනවා නම් ගියවර වගේම මෙවරත් ඉදිරිපත් කරනවා. මෙවර ඉදිරිපත් කරන නම් ලයිස්ට් කිව්වොත් එහෙම සිසිල් ෆොන්සේකා, ධනංජය කරුණාරත්න, දිනේෂ් පෙරේරා, ඉසුරු සමරසිංහ, ලක්ෂ්මන් කොඩිතුවක්කු, නිමල් වනිගසිංහ, පාලිත ගණේවත්ත, සමන් දිසානායක, ශ්‍රීනාත් මබ්දුමගේ, ශ්‍රියාකාන්ති රණසිංහ ආදීන් නාට්‍ය රචනා කරලා අධ්‍යක්ෂණය කරන්නට පරිබලා තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් මේ කාල සීමාවට යොදා මේ පුළුවන් වුණොත් මේ හැම කෙනෙක්ගේම නාට්‍යයක් යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගියවර සහභාගී වෙච්ච නළු නිලියන්ට අමතරව තවත් නළු නිලියන් මේවර කෙටි නාට්‍ය වලට සම්බන්ධ වෙනවා. ඒකත් අපේ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම ඉතින් මේ අපේ මේ සාහිත්‍ය පැත්තෙන් ගත්තම අපි දන්නවනේ ඔබත් මමත් අපි සම්බන්ධයි අපේ ලේඛක සංසදයේ අපි මේ නාට්‍ය රචනය වෙනස් වෙන්නේ ඒකේ අතරම මේ ඒක කියවන්න බලලා කියවන ප්‍රභේදයක් තමයි මේ නාට්‍ය රචනය කියලා කියන්නේ. ඒ කියන්නේ පෙනෙන දේ කියවන සාහිත්‍ය ප්‍රභේදයක්. අපි දැන් නාට්‍ය රචනය කළාට අපිට දැන් පේන නළුලියන් කරන දේවල් වලින් ඒවෙන් තමයි අපි කියවන්නේ නේද? ඔබ කියන්නේ රංගනේ වෙනස ඔබ කියන්නේ රංගනේ කියන එක. නරඹීමෙන් නාට්‍ය පිටපත කියනවා නේ සාහිත්‍ය නිර්මාණය පොතින් ඇහින් කියනවා නෙමෙයි ඇහින් බලලා රස විඳීමේ අවස්ථාවක් විශේෂත්වයක් තියෙනවා. නිහාල් ඔබ කිව්ව එකෙන් පේනවා ගිය වසරට වඩා නාට්‍ය ප්‍රමාණයත් වැඩි වී තිබෙනවා. ඒ වගේම නාට්‍ය සඳහා සම්බන්ධ වෙන නළුලියන්ගේ සංඛ්‍යාවත් වැඩි වී තිබෙනවා. මේ අනුව කිසියම් වර්ධනයක් උනන්දුවක් පෙනී යනවා. ඒතරම හිතන ඉදිරියටත් මේ වගේ දියුණුවක් ඇති වෙයි කියලා හිතනවා මේ වගේ නාට්‍ය. අනිවාර්යයෙන් මම ලොකු උනන්දුවක් තියෙනවා. ඒ වගේම තවත් නාට්‍ය වලට මේ ඉඩමතු වෙලා තියෙනවා මේ නිසා. ඒ නිසා තවත් හොඳ නාට්‍යකරුවන්ට ඒගොල්ලන්ට නාට්‍ය නිපදවන්න නළුනිලි කැලක් අපි මේක නිර්මාණය කරලා දීලා තියෙනවා. අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් ඒවා තියෙන ප්‍රතිඵල. මම ගිය පාරත් මට මතකයි මේ කතාවේදී කිව්වා අපි මේ කරපු වැඩේ ප්‍රතිඵල මේ සාල මොකද්ද ප්‍රබල ඉම්පැක්ට් එකක් මේ සමාජයේ නැත්තම් මේ අපේ කලා ක්ෂේත්‍රය ඇතුළේ ඇති කරනවා. ඒක ඒ ඇතුළත අපි වැඩි කල නොගෙහිම අර මම දැක්කා අපේ ප්‍රවීණ ලංකාවේ නාට්‍යකාරයෙක් එයාගේ රාජ්‍ය සම්මාන දිනන නාට්‍යයක් මෙහි නිපදවන්න එයා තීරණය කරුවා. ඉතින් අපේ නළුනිය එක්කව කරගෙන. ඒ නිසා මම හිතනවා අනිත් අපේ සංස්කෘතික සංදර්ශන වලට අවශ්‍ය කොටස් නාට්‍ය ඒ වගේම අපිට අපේ කාලයේ වැඩිහිටියන්ට දරුවන්ට තරුණ තරුණියන්ට ඒගොල්ලන්ගේ මේ වෙලාව හොඳට කියන්නේ ප්‍රයෝජනවත් කලාවට සම්බන්ධව ගත කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේ නාට්‍යවල සම්බන්ධ ඒ වගේම ඇත්තටම මේ නාට්‍ය කියන එක ඇත්තටම තමගේ රස්සාවල වලට හරි ප්‍රයෝජනයි. දැන් මේ ඒ කියන්නේ නාට්‍යක රංගපානවා කියන්නේ තමගේ මොනවාද නායකත්ව ගතිගුණ ඇති කරගන්නවා කියන එක. කාලෙක පිරිසක් ඉස්සරහා ගිහලා රංගපානවා කියන්නේ ඇත්තටම ඒක නායකත්ව ගතිගුණයක්. තමුන්ට පිරිසක් ඉස්සරහා ගිහලා වචනයක් කියන්න පුළුවන් නම් ඒක නිසා ගොඩාක් අපේ දේවල් දිනු වෙනවා මේ දේවල් නිසා තම කරන රස්සාවල් දිනු වෙනවා. ඒ වගේම තම ගෙවල් අතර පවුල් අතර තියෙන සම්බන්ධතාවයන් වැඩි වෙනවා. අපේ සමාජයේ පිළිබඳ සංවේදීතාවය වැඩි වෙනවා. අපේ ඒ නිසා ගොඩක් දේවල් දිනු වෙනවා මේ නාට්‍ය කලාව නිසා. ඒක හරි වැදගත් දෙයක්. ඔබ දැන් ඔබට අවසාන වශයෙන් කියන්න පුළුවන් මේ පැත්තේ දිනේ වේලාව ස්ථානය ඒ වගේම ප්‍රවේශ පත්‍ර පිළිබඳ විස්තර ලබා ගන්න කාගෙන්ද ඒ වගේ තොරතුරු? ඔව්. ඇත්තටම මේ නම්බර දෙකක් තියෙනවා. මම ඉස්සෙල්ලාම කියන එක මේ නම්බර මගේ නම්බරේ නිහාල් රූපසිංහ සහ අනිල් ෆර්නෑන්ඩෝ තමයි මේ කන්ටැක්ට් නැත්නම් මේ සම්බන්ධ කරගන්න ටෙලිෆෝන් අංක දීලා තියෙන්නේ. මගේ නම්බරේ නිහාල්ගේ නම්බරේ 0424044621. අනිල්ගේ නම්බරේ 0430216044. ඉතින් අපේ මේ කෙටි නාට්‍ය වල මේවර පැවැත්වෙන්නේ 17 වෙනි ඔක්තෝබර් 17 වෙනිදා පෙනන් හිල්ස් කමියුනිටි සෙන්ටර් එකේදී ටිකට්ස් වර්ග දෙකක් තියෙනවා. වැඩිහිටියන්ට
සාමාන්‍ය වැඩිහිටියන්ට 20යි දරුවන්ට කියන අවුරුදු 12 15 දරුවන්ට වගේම විශ්‍රාමිකයන්ට ඩොලර් 15යි මේ මුදලට රාත්‍රී කෑමත් අඩංගු වෙනවා. ඔව්. ඒ වගේම හවස 4ට ආරම්භ සවස් 4ට තමයි සවස්